හෙලෝ කොහමද ඔයාලට? ඔන්න අදත් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඔයාලට අරගෙන ආවේ cold infusion method එකට black seed oil එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ cold infusion method එකේදී අපි කිසිම heat එකක් පාවිච්චි කරන්නේ නැහැ මේ oil එක හදාගන්න. ඒක නිසා මේ තෙල් එකේ පෝෂණ ගුණය ගුණාත්මක බව ගොඩාක් වැඩි අපි රත් කරලා හදාගන්න තෙල් වලට වැඩිය. මේ black seed hair oil එකෙන් අපිට ගොඩාක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් අපේ කොණ්ඩෙට. මේ black seed hair oil එකෙන් හිස කෙස් මුල ගොඩක් ශක්තිමත් කරනවා. ඉතින් ඔයාගේ කොණ්ඩේ ගොඩක් යනවා නම් මේ black seed hair oil එක පාවිච්චි කළොත් ඔයාට ඔයාගේ කොණ්ඩේ අනේක ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ කොණ්ඩේ ඉක්මනටම වවා ගන්න. ඒ වගේම ඔයාලට තියෙන තුනී කොණ්ඩයක් නම් ඔයාගේ කොණ්ඩේ ඝනකම් කරගන්නත් මේ black seed hair oil එක ගොඩාක් හොඳයි. දැන් අපි බලමු අපිට මේ black seed hair oil එක හදාගන්න මොනවද ඕනි කියලා. අපිට මේක හදාගන්න black seed මේස හැඳි 4ක් ඕනි. black seed වලට කළුදුරු, කලොංජි කියලාත් කියනවා. ඊළඟට අපිට පිරිසිදු පොල් තෙල් මිලිලීටර් 125ක් ඕනි. කප් වලින් නම් කප් භාගයක්. ඊළඟට අපි ගන්න එඬරු තෙල්, ඒ කියන්නේ castor oil. එඬරු තෙල් වලින් මේස හැඳි 2ක් අපි ගන්නවා. මේ තෙල් එක හදන්න අවශ්‍ය කරන දේවල් ඔයාලට සිංහල බෙහෙත් බඩු කඩේකින් ගන්න පුළුවන් වෙයි. දැන් අපි මේ විදිහට black seed මේස හැඳි 4ක් blend එකකට දාගන්නවා. ඔයා පිට රටක ඉන්න කෙනෙක් නම් ඔයාට මේ black seed හොයාගන්න පුළුවන් ඉන්දියන් ග්‍රොසරි කඩවලින්. දැන් අපි මේ black seed ටික හොඳට කුඩු වෙනකම් blend කරගන්නවා. මේ තියෙන්නේ අපි blend කරගත්ත black seed ටික. දැන් අපි මේ ටික පිරිසිදු වීදුරු බෝතලයකට දාගන්නවා. දැන් අපි මේකට පොල් තෙල් මිලිලීටර් 125ක් දාගන්නවා. ඔයාලට මේකට ගෙදර හදන පොල් තෙල් ගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. හැමෝම දන්නවා පොල් තෙල් කියන්නේ ගොඩාක්ම හොඳ තෙල් එකක් කොණ්ඩෙට. පොල් තෙල් වලින් අපේ කොණ්ඩේ deeply moisture කරලා අපේ කොණ්ඩේ තියෙන fizzy ගතිය, dry ගතිය නැති කරනවා. ඒ වගේම කොණ්ඩේ අග පැලෙන එකටත් පොල් තෙල් ගොඩක්ම හොඳයි. ඊළඟට අපි castor oil, ඒ කියන්නේ එඬරු තෙල් මේස හැඳි 2ක් මේකට එකතු කරගන්නවා. එඬරු තෙල් වලින් හිස කෙස් වර්ධන වේගය වැඩි කරනවා වගේම කොණ්ඩේ ඝනකම් කරලා ශක්තිමත් කරනවා. දැන් අපි මේ බෝතලේ ටිකක් ෂේක් කරලා මේකේ තියෙන ඔයිල් ටික මික්ස් කරගන්නවා. දැන් අපි මේ තෙල් එක කාම රුෂ්ණත්වයේ සති 2ක් 3ක් තියෙන්න අරිනවා. මේ තෙල් එක හොඳට හිරු එළිය වැටෙන තැනක, ඒ කියන්නේ ජනේලයක් ළඟ වගේ සති 2ක් 3ක් තියෙන්න අරින්න. ඒ කාලය ඇතුළතදී මේ black seed වල තියෙන පෝෂණ ගුණය
පොල් තෙල් සහ එඬරු තෙල් වලින් උරාගෙන අපිට ගොඩක් පවර්ෆුල් හෙයා ඔයිල් එකක් ගන්න පුළුවන්. මේ ඔයිල් එක ඉන්ෆියුස් වෙන්න තියලා තියෙන කාලය ඇතුළත දවසට එක වතාවක් මේ බෝතලේ ෂේක් කරන්න. ටික දවසක් යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේ හෙයා ඔයිල් එකේ ස්තර දෙකක් වගේ වෙන් වෙලා තියෙනවා. සති දෙක තුනකට පස්සේ මේ හෙයා ඔයිල් එක හොඳට ඉන්ෆියුස් වුණාට පස්සේ අපි මේ ඔයිල් එක පෙරලා වෙන් කර ගන්නවා. ඉතින් දැන් අපි මේ තෙල් එක හදාගෙන ඉවරයි. අපිට මේ තෙල් එක පාවිච්චි කරන්න පුළුවන් කොටන් පෑඩ් එකක් හරි කොටන් බෝල් එකක් හරි අරගෙන. ඉතින් මේ විදිහට කොටන් පෑඩ් එක මේ තෙල් එකේ ටිකක් පොඟවලා අපේ කොණ්ඩේ මසාජ් කරන්න පුළුවන්. මේ බ්ලැක් සීඩ් හෙයා ඔයිල් එක ඔයාලට විදි දෙකකට පාවිච්චි කරන්න පුළුවන්. එකක් ඔයාලා නාන්න විනාඩි 30කට කලින් මේ හෙයා ඔයිල් එක කොණ්ඩේ ගාලා මසාජ් කරලා තියලා නාන්න. අනිත් ක්‍රමය තමයි මේ හෙයා ඔයිල් එක ඔයාලා රැට නිදා ගන්න කලින් කොණ්ඩේ ගාලා තියලා නිදා ගන්න පුළුවන්. එහෙම කරලා ඊළඟ දවසේ නාලා මේ තෙල් එක කොණ්ඩෙන් ඉවත් කරන්න පුළුවන්. මේ බ්ලැක් සීඩ් හෙයා ඔයිල් එක කොණ්ඩේ ගෑවට පස්සේ හිස් කබලට විනාඩි 2ක් 3ක් විතර පොඩි මසාජ් එකක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ස්කැල්ප් මසාජ් එක කරද්දී හැම වෙලාවෙම ඔයාලගේ ඇඟිලි තුඩු පාවිච්චි කරන්න. මොකද නියපොතු පාවිච්චි කළොත් ඔයාලගේ කොණ්ඩේ කැඩිලා යන්න පුළුවන්. ඇඟිලි තුඩු වලින් ස්කැල්ප් මසාජ් එක කරන වෙනුවට පනාවකින් උනත් මේ විදිහට ස්කැල්ප් මසාජ් එකක් කරගන්න පුළුවන්. මේ බ්ලැක් සීඩ් හෙයා ඔයිල් එක ෂැම්පූ එක මික්ස් කරලත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා යූස් කරන ෂැම්පූ එක මේ විදිහට අරගන්න. අපිට මේකට රෝස්මරි ඔයිල් බින්දු කීපයක් දාන්න පුළුවන් නම් හොඳයි. ඔයාලගේ ළඟ තියෙනවා නම් ගන්න. නැත්නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. මම මේ රෝස්මරි හෙයා ඔයිල් එක හදන වීඩියෝ එක ලබන සතියේ දාන්නම්. අපි මේකට රෝස්මරි බින්දු කීපයක් එකතු කරගන්නවා. ඒ වගේම ඒකට බ්ලැක් සීඩ් හෙයා ඔයිල් එකනොත් බින්දු කිහිපයක් එකතු කරගෙන මේ ටික හොඳට මිශ්‍ර කරගන්නවා. ඉතින් ඔයාලා නාන්න කලින් ඔයාලගේ ෂැම්පූ එකට මේ හෙයා ඔයිල් දෙක මික්ස් කරලා මේ විදිහට ෂැම්පූ එක හදාගත්තොත් ඔයාලට තවත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් බ්ලැක් සීඩ් හෙයා ඔයිල් එක හදලා බලන්න. හදලා ප්‍රතිඵල මට කියන්න. ඉතින් ලබන සතියේ රෝස්මරි ඔයිල් හදන වීඩියෝ එකෙන් ආපහු හමු වෙමු. මගේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි.